කරන හදන්නේ පරක්කුත් වෙලා. තාමත් නැහනේ අප්පා. එපා එනවනේ මේ වැඩවලට. මොනවද කරන්නේ පරක්කුයිනේ. මොනවටද පොල්මල්? වන්දනා ගමනක් නෙමෙයිනේ. මේක විනෝද චාරිකාවක් යන්නේ. Sidu, parisemen inde. Hari mana hari mic mana kena hari parisemen inde. Bello terus bello sampai tadi okkama. Oh, anda tian okkama hari. මේ එන්නේ පද්ද දැන් දෙන්නේ පත සීටේ තියෙනවා එම්ම එහෙනම් කට්ටිය ඔක්කොම හරි නේද? එහෙනම් අපි දෙයියන් බුදුන් සිහි කරලා ගමන යමුනේ. Ayam balik. Okkama hari yang. එහෙනම් හැමෝම එකතු වෙලා බුදුගුණ ගීතයක් කියමු නේද? බුදුගුණද මල්ලි ඔන්න සින්දුවක්වත් දාලා දෙන්න මේ මිනිස්සුන්ට. මල්ල කාරදරේ නැංග වෙලා වෙන්න. එහෙනම් ඔය එකතු කරු පඳුරු ටික ගමුකෝ අපි ඉස්සරහා දේවාලට දාලා යන් අපි. දැන් මම සෙන්ඩින් කරන්න එපා මල්ලි. ඔල පාට බෝඩ් එකක් ළඟ සෙන්ඩින් කරමු. Kita ඔය වගේ කටකඩිච්ච කතා කියන්න එපා. අපි සුබ ගමනක් නේ යන්නේ. පුතේ ඉස්සරහා දේවාල ගාමින් පොඩ්ඩක් අයින් කරලා නවත්තන්න.
අයියා වදින්නේ නැද්ද? මොන වැන්දේද මල්ලි? මේ පරක් කරන විනෝදෙන්න නෑ ආවේ. තේරෙන්නේ නැද්ද නේද? මොකද්ද මේ? පට්ට වාතනේ. නැත්තම් පිස් හැදෙනවනේ වාතනේ මොනවද මේ? එපා වෙනෝ. උඩම් බලෙන්න. පරක්කුත් දෙනවයි. හරි බලෙන්න හරි. Selabana manasa basa katiyala tiyala kulavana pan Sudumuwa kamalelele nakikini salela kille nakavan මේක නාන්න නැත්ද නිලය? නාන්න නැත්ද? අපි නම් පොඩි අඩියක් කියලා නාන්න යන්න මොකද කියන්නේ? නෑවට කමන්නේ නැහැ පෙරා. පරිස්සමෙන්. මොකද පුරුදු නෑ මේ තැන්. ලෙස්සනවා. ඕකේ. හරි. රයිට්. හරි ගොඩක් රෑ වෙන්නේ නැහැ. සමහර විට 8 නම් පහුවේ. ඔව්. මේ කට්ටිය පොඩ්ඩක් නාන්න ආවා. දන්නේ නැද්ද ඔය දෙන්නේ තුන් දෙනෙක් එහෙම ඉන්නවා? නෑ එච්චර බය වෙන්න දෙයක් නෑ. කොහොමද 8:00මාර වෙනකොට එන්නකෝ බස් එක ගාවට. ඔව්. හරි. හොඳයි. හරි එන. දරුවන් සරණයි. හරි. අනිවාර්යයෙන්. මොකද මොනවද කියන්නේ? මේක තමයි. අනේ ගුණ කන්දෙන් නාන්න පොඩ්ඩක් නෑ. කවුද ඇත්තයා? අර කොම්සල් බන් දාන්නේ නැහැ. රොබදාන නේද නැත්?
කට්ටිය නාලා කරලා ඉවර නම් යමුද බස් එක ගාවට. මොකද ගෙවල් වලින් කෝලුත් ගන්නවා දැන්. අපි රැවෙන් ඉස්සර යන්න ඕනේ. එහෙනම් යන් හැමදේනම යන් පරිස්සමට එන්න. මොකද්ද මිනිස්සු මේකේ තේරුම? දැන් කොච්චර බීවද? රැවෙන් ඉස්සර ගෙවල් වලට යන්න උවමනාවක් නැද්ද? ඒක එහෙම නෙමෙයි. මේක මෙතන කතන්දරයක්. අංකල් අපේ තාත්තා හැමකෝ අංකල් කියන්න එපා. ආයතත් නෑ වැඩ. අපි ආයත. අයියා කතා කරලා යමුද? අදනේ හඳුන් පොත නිකන් කීරි ගෑවා. ඒකෝනේ. ගෝසාකාරී සද්දේ පොඩ්ඩක් නවත්තනවද? මට පිළිත්තියක්වත් කියන්නේ. පුතේ පොඩ්ඩක් එමීට යන්න. මොකද ලොකු පල්ලමක් ඉස්සරහා බස්සන්න තියෙන්නේ. ඔයාලට මේ පාරත් හුරු මදිනේ. මොකද අපි මේ කඳු පල්ලම් තියෙන පාරවල දුපු වාහනයක් නෙවෙයිනේ. එහෙම නේද? පිස්සුද අංකල්? මම දැන් අවුරුදු 4ක 5ක ඉඳන් වාහන එලවන්නේ. අතේ පදින්න පුරුදු වෙනවා නෙවෙයි වාහන. අංකල් මම සිගරට් අරක්කු මොකුත් බොන්නේ නැහැ. හොඳ කල්පනාවෙන් මම වාහන එලවන්නේ. මගේ ඔළුව විකාර වෙලා නැහැ අංකල්. පුතේ ටිකක් පරිස්සමෙන් ලොකු ගියර් එක බස්සන්න. ඉස්සරහා ලොකු පල්ලමක් තියෙන්නේ. මොකද අපි නම් වාහනයක් පදවනකොට මේ වගේ පල්ලම් දැක්කාම ලොකු ගියර් වල බස්සන්නේ.
හරි අංකල් ඔයා කියන විදිහට මේක බරජියර් එක්ක දාලා එලවන්න පුළුවන්. ඔය කට්ටියටම තමයි වෙලා යන්නේ හෙට වෙයි මෙහෙම යනකොට. මම පරිස්සමට ඔය කට්ටිය ගිහින් අරලවන්න අංකෝ. තන් ආව වගේ. වයින්තු අංකෝ. හරි. දැන් කාලේ ඉන්න කොල්ලෝනේ. ඔයගොල්ලන් ඩ්‍රයිවිං ඔහොම තමයි. අපි ඒක තේරුම් ගන්න ඕනේ. හරියන් ඔහොම පරිස්සමට එනවා. ඔය ඔයාගේ අතේ තමයි දරුවෝ මේ අපේ ජීවිත ඔක්කොම තියෙන්නේ. පරිස්සමින් වැඩ කරන්න. ඔක ලොකු ගියර එකට දාගන්න. ඒ සම්පත් පොඩ්ඩක් ළඟට එනවකෝ. පොඩ්ඩක් අඩුයි වගේ සම්පා. වදිලා යනවා බ්‍රේක් පොඩ්ඩක් අඩුයි වගේ බං. අර මොකද මම මේ වෙන්න යන්නේ? නැදම් බා. වාහනේ ඇදගෙන යනවා බං. මිනිස්සුන්ට එන්නේ කියන්න එපා. මිනිස්සු බය වෙනවනේ බං. මං කොහොම හරි කරලා ගේමක් කරලා පොඩ්ඩක් නතර කරගන්න බලන්න. මිනිස්සු ටික ඔක්කොම කොහොම හරි කරලා එක පැත්ත කරාම බය වෙනවා. මං මැරුණත් මගේ පැත්ත තමයි මං අල්ලන්නේ බං. මොකක් පරිස්සම අර යමං වැඩට බං වැඩන්නේ පා මචං වැඩ උඹට පුත් දෙන්න කරා වැඩේ කරවං කොතර බය වෙන්න එපා බං. මං මැරුණත් මචං මිනිස්සු ටික මං බේරා ගන්නවා. කොහොමද මං බහලා දුවන්නේ බං. කරම් ඵලයන්ක පරිස්සම කරම් ඵලයන්ක ඔක මට මොකක් කරුණොත් මේ මගේ මචං පොඩි දරුවයි මචං ගෑණි පොඩ්ඩක් බලා ගැනීම බං. ඒටි බං. මේක මගේ වැරද්දක් නෙවෙයි බං මේවා බං. මගේ වැරද්දක් නෙවෙයි බං. මං කොහොමරි කලින් කාර් එක නතර කරගන්න බලන්න අමාරුයි බං සම්පා. මචං අපි බස් දාලා පයිමුද මචං? බෑ බං මට පනින්න බෑ බං. මිනිස්සු දාලා මං කොහමද බං පයින්නේ බං. මට එහෙම කරන්න බෑ බං සම්පා. මං මැරුණත් මිනිස්සු දාලා පයින්නේ නෑ බං. හරි බං ඕන දෙයක් වෙච්ච අපි ඔක්කොමනේ මැරෙන්න නරෙන්නේ. අනේ මේ මොකද්ද මේ වෙන්නේ යන්නේ බස් එකට? පෙරලින්නද යන්නේ? මේඩක පොන මොකද්ද බං මේ සීන් එක? මම මොකක්ද අවුල වගේ? අනේ මොකද අවුල? ලොකුවනේ හාට වෙලා මේ මොකද්ද බස් එකකට මොකද්ද වෙලාද මන් දන්නේ. ළමයිට කෝල් එකක් ගන්නකම්. එතකොට බැඳලාද? යහට යනවා කොන් හරියට. නෑ මගේ එහාට මෙහාට පෙරලෙනවා පුතේ මොකක්වත් පේන්නේ නැහැ. අනේ පුතේ අපේ පුළුවන් මේක දන්නේ නැහැ. බලන්න. අනේ මගේ පුතේ පුතා අපට. එනවාගේ පුතේ බන්දික උයලා හරි කටලා දෙන්න පුතේ මගේ පුතා හොඳින් ඉන්න වන්දිනවා සාය පුතේ. තාත්තේ අපි හැමදාම මෙතනින් ආවොත් එමු ඔයා මේ පල්ලම දිහා බලලා හූල්ලනවා. පියක් නෑ පුතේ. මගේ ජීවිතේ හැමදාම දේ සිද්ධිය මට වද දෙන්නේ. පියක්